හායි යාළුවනේ. අද අපි පොඩි පරීක්ෂණයක් කරනවා. අපි මේක කරන්න හදන්නේ මල මුහුදේ කොහොමද මිනිස්සු පාවෙන්නේ කියලා බලන්න. මුලින්ම අපිට ඒකට බිත්තර දෙකක් ඕනේ වෙනවා. තව ලුණු ඕනේ වෙනවා. වීදුරු දෙකකුයි වතුරයි හැන්දකුයිත් ඕනේ වෙනවා. ඊපස්සේ මම මුලින්ම වතුර දාගන්නවා මේ වීදුරු දෙකට. අපි මුලින්ම බලමු මේ වීදුරු දෙකට බිත්තර දැම්මම මොකද්ද වෙන්නේ කියලා. මේ වීදුරු වල තියෙන සාමාන්‍ය ජලය. මුලින්ම අපි පළවෙනි බිත්තරේ දානවා. දැන් මම දෙවෙනි බිත්තරෙත් දානවා. දැන් යාළුවනේ මේ බිත්තර දෙකම ගිලුණා. දැන් අපි මේ බිත්තර දෙක එළියට ගන්නවා. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ එක වීදුරුවක මේ බිත්තරේ පාවෙනවා. දැන් මම මේ වීදුරු දෙක ආයෙත් හිස් කරගත්තා. දැන් මම ආයෙත් මේ වීදුරු දෙකට වතුර පුරවනවා. දැන් යාළුවනේ මම එක වීදුරුවකට ලුණු දාගන්නවා. මෙන්න මේ ලුණු එක. ඔයාලට මේ කප් සයිස් එකේ එකක් විතර ලුණු දාගන්න ඕනේ. නැත්තම් ගිලෙනවා. ඊට පස්සේ ඔයාලා මේක හොඳට දිය කරගන්න ඕනේ. එතකොට මේ වතුර එක සුදු පාටට හැදෙනවා. ඊට පස්සේ මම මේ සාමාන්‍ය ජලයට බිත්තරයක් දානවා. දැන් මම ලුණු ජලයටත් දානවා. මේන් බලන්න යාළුවනේ ලුණු ජලයේ බිත්තරේ පාවෙනවා. සාමාන්‍ය ජලයක ගිලිලා. ඉතින් ඔන්න ඕක තමා මල මුහුදෙත් සිද්ධ වෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක උනේ. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි යාළුවනේ.